ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවනේ? අදත් සතියකට පස්සේ අලුත් දවසක්. මේ මම සම එක ඉවර වෙන්න ටික දවසකට ඉස්සෙල්ලා මගේ වත්තේ මම රූපගත කරපු පුංචි වීඩියෝ එකක්. මං හැමදාම වගේ ඔයගොල්ලොත් එක්ක සුබාදහමේ අසිරිය මම වින්ද හැටි පෙන්වන්නත් ඔයගොල්ලන්ට ඒක සමීප කරන්නත් උත්සාහ කරනවානේ. ඉතින් එන්නකෝ මගේ පරණ කුසිය අලුත් කරද්දි මම මගේ කුසියේ තිබ්බ වැඩකට නැති කබඩ් එකක් ලස්සන කරපු හැටි තමයි අද කියන්න යන්නේ. ඔන්න බලන්න ඔයාලට මේ පේන්නේ කබඩ් එක. ඊට පස්සේ මම ඒකට වීදුරු දොරක් හොයාගත්තා. දැන් මේ බලන්න ඒක ඇතුළ කිසිම කමකට නැතුව ඉස්සර තිබ්බේ. ඊට පස්සේ මං කරේ හිරු එළිය ලස්සන ගස් වලට වැටෙන මියුරල් එකක් ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරගත්තා. ඇත්තට මේක ස්ටිකර් එකක්. ඒක මම මේ දොර කෙලින් දොරට හා සමාන්තරව අලව ගත්තා. ඊට පස්සේ ඒකෙන් මට අමුතු ලස්සනක් අර ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩිනා කියන හැඟීම එන්න ඕන හින්දා තමයි මේ විදිහේ එකක් තෝරගත්තේ. ඊට පස්සේ මෙන්න බලන්න අවසානයේ මගේ ගෙදර තියෙන සියලුම වීදුරු බඩු හරිම ලස්සනට උඩ තට්ටුවේ ඊටාම ඉඩ සහිතව අහුර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම අමුත්තව අවහම් පාවිච්චි කරන පිඟම් බඩු වලින් මේ පේලිය සරසගත්ත. ඊට පස්සේ ඊළඟ තට්ටුවේ මම තිබ්බේ මට කුස්සියේ පාවිච්චි කරන මගේ ටෝස්ටර් බ්ලෙන්ඩර්ස් and ඊට පස්සේ මේ අන්තිමට තියෙන්නේ මගේ හාල් දාන බකට් එක. ඉතින් බලන්න ඕගොල්ලන්ගෙත් වැඩකට නැති ඒරියා එකක් මේ වගේ ලස්සන කරගන්න පුළුවන් පුංචි අදහසක් තමයි අද දුන්නේ. ඇත්තටම මගේ කිචන් එක ගත්තේ මම රෙන් එකෙන්. ඒගොල්ලෝ ඒ වුණාට මේ හිස් ඉඩට මට කිසිම කබඩ් එකක් සප්ලයි කරන්න සමත් වුණේ නැහැ. ඒක හින්දා තමයි මට මේ විදිහේ DIY ප්‍රොජෙක්ට් එකක් මං විසින්ම නිර්මාණය කරගන්න පුළුවන් වුණේ. ඉතින් මං කැමතියි මේකේ නිමාවට. එහෙමනම් ආයෙත් දවසක ඕගොල්ලෝ එක්ක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඉක්මනින්ම එනවා. ඒතරු මාත් එක්ක ජීවිතේ ලස්සන බෙදා ගන්න රැඳිලා ඉන්න. ඔයාලට බොහොම ස්තුතියි.